ආයිබන් ට්‍රේඩර්ස්. ඉතින් අද මම ඔයාලට අරගෙන ඉන්නේ ටිකක් වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මේක මම දන්න තරමින් මේ වෙනකොට YouTube එකේ කොහෙවත් හොයාගන්න නැති වීඩියෝ එකක්. වීඩියෝ එකට යන්න කලින් මම මේ වීඩියෝ එක ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරන්නම්. මේක ඇවිල්ලා අපේ U trading community එකේ එක ට්‍රේඩර් කෙනෙක්ගේ නිෂ්පාදනයක්. මේක ඇවිල්ලා එයාට ආපු ගැටලු निराකරණය කරගන්න කරපු නිෂ්පාදනයක් මේක. ඉතින් මේක සුපිරිම වැඩක් මේකෙන් වෙනවා. ඉතින් මේක ඇවිල්ලා අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒ හින්දා මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මේක මම මුලින්ම කියන්නම් මේක හදලා තියෙන්නේ අපේ U trading community එකේ මිස්ටර් නිර්මාල්. ඉතින් අපි බලමු මොකද්ද මේ වීඩියෝ එක කියලා. IBX Trader. හරි ඉතින් ට්‍රේඩ් කරන අපි හැමෝටම එන ගැටලුවක් තමයි දාන ට්‍රේඩ් එක අනිත් පැත්තට ගියොත් අපි මොනවද කරන්නේ කියලා. ඒ කියන්නේ අපි ට්‍රේඩ් එක අපේ ට්‍රේඩ් එක ලොස්ට් එකට ගියොත් මොනවද කරන්නේ අපි කොහොමද ඒක කවර් කරගන්නේ කියන එක. හුඟක් දෙනෙක් කරන්නේ ලොස්ට් එකට යන ට්‍රේඩ් එක මැනේජ් කරගන්නවා කියලා ස්ටොප් ලොස් එකක් දාලා ට්‍රේඩ් එක ලොස් පිට ක්ලෝස් කරන එකනේ. ඉතින් මේක ඇවිල්ලා ඊට වැඩිය එහාට ගියපු දෙයක්. මේක හැමෝම කරන දෙයක්. කවුරුත් නොකරන දෙයක් නෙමෙයි. මම දන්නවා අපි ට්‍රේඩ් එක මැනේජ් කරගන්න ඒ කියන්නේ අනිත් පැත්තට ගියොත් ඔයා හිතන්න ඔයගේ ට්‍රේඩ් එක ලෝන් ට්‍රේඩ් එකක් දැම්මා එනවාට ඒක යන්නේ ෂෝට් පැත්තට. එතකොට අපි මේ ට්‍රේඩ් එක මැනේජ් කරගන්න සාමාන්‍ය විදිහට අපි කරන්නේ DCA කරන එකනේ. ඔයාලා මම අපි හැමෝම කරන්නේ ට්‍රේඩ් එක මැනේජ් කරගන්න අපි මේක DCA කරනවා. DCA කරනවා කියන්නේ කොයින් එක තව වැඩි ප්‍රමාණයකින් බයි කරනවා. ඉතින් මේකෙදි අපිට ගැටලු ටිකක් එනවා. අපි කොහොමද කොතනින්ද හරියටම බයි කරන්නේ කියන එක ගැන. ඉතින් අපි මෙච්චර කල් DCA කරපු ක්‍රමයට අපි හරියටම දන්නේ අපි කොයින් එක රීබයි කරාට පස්සේ අපේ එන්ට්‍රි පොයින්ට් එක කොතනටද හරියටම වැටෙන්නේ කියන එක. තේරෙනවද? ඒ කියන්නේ අපි දැනගෙන ඉන්න බෑ මේ එන්ට්‍රි පොයින්ට් එක කොතනටද වැටෙන්නේ කියලා. අපි රීබයි කරනවා කියන්නේ අපි ඇනලයිස් කරලා ඉවරලා බලනවා මේක මෙතනින්ට එන්ට්‍රි පොයින්ට් එක ගෙනාවොත් මෙතනින් එහාට මේක ලෝන් පැත්තට යනවා කියන එක අපි ඇනලයිස් කරලා බලනවානේ. මේ ඇනලයිස් කරලා අපි කොච්චර දක්ෂ වැඩෙක් වුණත් ඇනලයිස් වින් වලට අපිට මේ එන්ට්‍රි පොයින්ට් එක හරියටම මෙතනට වට ගන්න ක්‍රමයක් අපි දැනගෙන හිටියේ නේද? යන්නේ ඒකට සොලියුෂන් එකක් විදිහට නිර්මාල් හදලා තියෙනවා මේ කැල්කියුලේටර් එක. අපිට පුළුවන් මේ කැල් එක යූස් කරලා ඉවර වෙලා අපි කොයින් එක බයි කරන්න කලින් අපේ එන්ට්‍රි පොයින්ට් එක අපිට ඕන තැනට ගන්න හරියටම පොයින්ට් එකට වට ගන්න බයි කරන්න ඕන ප්‍රමාණය. ඒ බයි කරන්න ඕන ප්‍රමාණය කැල්කියුලේට් කරගෙන අපි ඒ ප්‍රමාණයෙන් කොයින් එක බයි කරපුවාම හරියටම අපේ වැඩේ වෙනවා. ඒ කියන්නේ අපිට ඕන තැනට එන්ට්‍රි එක වැටෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ මේක ඇවිල්ලා මම නම් මේ වෙනකම්ම කොහෙදිවත් දැකපු නැති දෙයක්. DCA කැල්කියුලේටර් තියෙනවා YouTube එකේ සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. හැබැයි එක කැල් එකක්වත් මේ විදිහට වැඩ කරන්නේ නැහැ. මේක හරියටම තිතටම වැඩ කරනවා. ඉතින් අපි ඒක පාවිච්චි කරන නිසා අපි ඒක දන්නවා. මේ කැල් එක ඔයාලටත් ගන්න පුළුවන්. මම මේකේ වීඩියෝ එකේ පල්ලෙහින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ලින්ක් ටික අවශ්‍ය කරන ලින්ක් ටික දාලා තියන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා ඉවරලා නිර්මාල්ව කන්ටැක්ට් කරගෙන ඉවරලා ඔයගොල්ලන්ට මේ කැල් එක බයි කරන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේ කැල් එක වැඩ කරන්නේ කියලා. මේක තමයි කැල් එකේ ඉන්ටර්ෆේස් එක. මේකේ account එකක් create කරලා ඔයාලට පුළුවන් මේකට access ගන්න. මේකට පොඩි payment එකක් ආය කරනවා. ඒක අපිට දැනෙන්නවත් නැති තරමේ පොඩි ගාණක්. ඔයාලට පුළුවන් එයාව contact කරගෙන ඉවරලා විස්තර ටික අරගන්න. හරි මම දැන් පෙන්නන්නම් කොහොමද කැල් එකේ වැඩි වෙන්නේ කියලා. මේක තමයි කැල් එකේ ඉන්ටර්ෆේස් එක. පොඩි දෙයක් කරන්න තියෙන්නේ ලොකු දේවල් නෙවෙයි. මම ඔයාලට කරලා පෙන්නන්නම්. මේකේ තියෙන්නේ අපේ ට්‍රේඩ් එකේ අපි ඇනලයිස් කරලා දාලා තියෙන ට්‍රේඩ් එකේ ඩීටේල්ස් ටික මෙතනට එන්ටර් කරන්න විතරයි. එන්ටර් කරාට පස්සේ අපිට මේකෙන් හරියටම අපිට ඕන කරන පොයින්ට් එකට වට ගන්න ඕන කරන බයි කරන්න ඕන කොයින් ප්‍රමාණය මේකේ පෙන්නනවා. හරි මම ඔයාලට පොඩි උදාහරණයක් කරන් පෙන්නන්නම්. අපි ට්‍රේඩින් view එකට ගිහින් බලමු. මේක ඇනලයිස් කරපු එකක් නෙවෙයි මම ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා මෙහෙම කරන්නේ. ඔයා හිතන්න ඔයා මෙන්න මේ කියන තැනින් ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙලා ඉන්නවා කියලා. මේ තියෙන ඔයාගේ එන්ට්‍රි පොයින්ට් එක කියලා හිතන්නකෝ. හරි. එතකොට දැන් මේ වෙනකොට ඔයාගේ ට්‍රේඩ් එක මෙතෙන්ට එනකම් වැටිලා තියෙනවා. දැන් මාකට් එක තියෙන්නේ මෙතනනේ.
දැන් මාකට් එක තියෙන්නේ මෙතන. හරිද? එතකොට දැන් අපේ ට්‍රේඩ් එක ලොස් එකට යන්නේ. එතකොට අපිට ඕන මේ එන්ට්‍රි පොයින්ට් එක හරියට මෙන්න මෙතනට දාගන්න ඕන කියලා හිතන්න. හිතන්න දැන් මාකට් එක මෙතන තියෙනවා. අපි මේ එන්ට්‍රි පොයින්ට් එක ගෙනල්ලා තියෙනවා මෙතනින්. හරිද? මේක මෙහෙම කරන්නේ මේක ඇනලයිස් කරලා කරන්නේ මේක මම ඔයාලට පේන්න තමයි මේ විදිහට කරන්නේ මේක කොහොමද වෙන්නේ කියන එක පැහැදිලි කරන්න ඕන නිසා. හරිද? මේ එන්ට්‍රි පොයින්ට් එක අපි මෙතනට ගන්නවා කියමු. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ඩීටේල් ටික අරන් ගිහින් ඉවරලා අපි කැල් එකට දාන්න විතරයි. හරිද? එතකොට කැල් එකේදී අහනවා විස්තර. මෙතන උඩම තියෙනවා මේ අපේ ට්‍රේඩ් එක ලොන්ග් ද ෂෝට් ද කියලා දාන්න තියෙනවා. එතනදී අපි දාන්න ලොන්ග් ට්‍රේඩ් එකට එන්ටර් වුණා කියලා. ඊට පස්සේ මේ ඉස්සරහින් දාන්න තියෙනවා වාගේ ටේක් ප්‍රොෆිට් එක වා දීලා තියෙන percentage එක. මේක ඇවිල්ලා without leverage percentage එක දෙන්න ඕන. real percentage එක දෙන්න ඕන. හරිද? අපි කියමු 100%කින් මම ප්‍රොෆිට් ගන්නවා කියලා. එක දැම්මා. මෙතන පුළුවන් leverage එක adjust කරගන්න පුළුවන්. මෙතන ඔයා use කරන leverage එක මෙතන ඔයාට ඕන විදිහට adjust කරගන්න පුළුවන්. 10ද 15ද 20ද මම සාමාන්‍ය leverage එක 10x වලින් තමයි යන්නේ. එතනින් උඩට යන්නේ 10x දැම්මා. ඊළඟට තියෙන්නේ මෙතන initial amount එක. initial amount එක කියලා කියන්නේ ඔයා trade එකට enter වුණ ගාන USDT ප්‍රමාණය. හිතන්න ඔයා ඩොලර් 10කින් මෙතන trade එකට enter වුණා කියලා. ඊට පස්සේ මෙතන price කියන එක ඉස්සරහින් තියෙනවා. එතන දාන්න තියෙන්නේ ඔයා මේ trade එකට enter වෙන වෙලාවේ coin එකේ price එක. අපි ඊළඟට දාලා බලමු. හරි. මම entry point එක මෙතන කියලා ගන්නම් 0.06687. 0.06687. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඉස්සරහින් තියෙනවා first add කියලා. ඒ කොලම් එකේ යටටම එනකොට ඔයාලට fill කරන්න තියෙනවා මේ price කියන එක ඉස්සරහින් ඔයා දාන්න ඕනේ මේ වෙනකොට market එක තියෙන මිල. coin එකේ මේ වෙනකොට තියෙන මිල. අපි ඒක ගිහිල්ලා ගන්නවා. මේ වෙලාවේ coin එකේ මිල අරගෙන ගිහිල්ලා ඉවරලා දානවා. මේ වෙලාවේ මේක තියෙනවා 0.06350. 0.06350. හරි. ඊට යට කොටුවට අපිට දාන්න තියෙනවා expected price එක. ඒ කියන්නේ අපිට කොතනටද entry point එක වට ගන්න ඕන තැන. අපි ගිහින් බලමු. ඔයා හිතන්න දැන් තියෙන මාකට් එකේ දැන් තියෙන මිලත් එක්ක එතන ඉඳලා 100ට ඔයා entry point එක වට ගන්නවා කියලා. හරිද? අපි බලමු. දැන් තියෙන පොයින්ට් එකේ ඉඳලා 100ට 1ක් percentage එක බලලා හරි 100ට 1යි කියන්නේ 0.06419 කියන price එකට 0.06419 ඒක දානවා මෙතනට 0.06419 හරි උත්තරය අපිට දාන්න තියෙන්නේ දැන් ඔයාලට මෙතනින් පල්ලෙහාට ගියපුවාම පෙන්නනවා මෙන්න මෙතන පෙන්නනවා total position කියලා පෙන්නනවා ඊට යටින් පෙන්නනවා adjust position to කියලා කොලම් එකක් තියෙනවා මේ කොලම් එකේ පෙන්නනවා අපිට දැන් මෙතන USDT 46.88ක් එතකොට අපි coin එක 46.88ක USDT ප්‍රමාණයකින් buy කරන්න ඕන re-buy කරන්න ඕන මේ ගානේ re-buy කරපුවාම ඒකේ ප්‍රතිඵලයක් විදියට හරියටම වාගේ entry point එක මේ කියන price එකට වැටෙනවා ඉතින් එතකොට ඔයාලට මෙතනින් තව පල්ලෙහාට ගියොත් බලා ගන්න පුළුවන් මේ තියෙන ඔයාගේ wallet එකෙන් යන ප්‍රමාණය තියෙනවා amount from wallet කියලා දාලා තියෙනවා එතකොට ඔයාගේ wallet එකෙන් යන්නේ USDT 3.68ක් ඊට යටින් අපිට යටම කොලම් එකේ තියෙනවා මේ ප්‍රමාණයට ඔයාගේ trade එකේ size එකට 100ට එකක් market එක up වුණාට පස්සේ ඔයාට USDT 0.47ක profit එකකින් මෙයා close කරගත්තා ඒක ඉතින් මේක තමයි මේ ඔයාලට මට පෙන්වන්න ඕන උනේ. ඉතින් මේක මේ වෙනකන් අපි අත්දැකපු නැති දෙයක්. ඒ කියන්නේ ඇත්තටම අපි හුඟක් දුරට ලොස් වෙන්නේ ට්‍රේඩ් එක මැනේජ් කරගන්න බැරි නිසානේ. ඉතින් ඔයාලා කල්පනා කරලා බලන්න මේකෙන් අපිට මොන තරම් වැඩක් කරගන්න පුළුවන්ද කියන එක. ඇත්තටම මේක සුපිරි නිපැයුම.
ඇත්තටම අපි තෑන්ක්ස් කරන්න ඕන නිර්මල්ට. මේකනේ එයාට එයා ට්‍රේඩ් කරන ට්‍රේඩර් කෙනෙක්. එයාට ආපු ගැටලු වලට විසඳුමක් විදිහට තමයි එයා මේක නිර්මාණය එළියට දාන්නේ. ඉතින් ඔයාලට මම කතා කරලා තියෙනවා අපේ U trading community එක ගැන. ඉතින් මේ community එක ඇතුලේ ඉන්නවා සුපිරි ට්‍රේඩර්ස්ලා පිරිසක්. ඒගොල්ලෝ අතින් තමයි මේ වගේ නිර්මාණ එළියට එන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ community එකට join වෙන්න. මම වීඩියෝ එකට පල්ලෙහාන් link ටික ඔක්කොම දාලා තියන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඇවිල්ලා එතනට join වෙලා පොඩ්ඩක් බලන්න මොනවද මේකේ වෙන්නේ කියන එක. ඇත්තටම මේක සාම්ප්‍රදායික ක්‍රිප්ටෝ ට්‍රේඩින් ක්‍රමයෙන් එහාට ගියපු දෙයක්. මේකේදී ඔයාලට ලොකු වෙනසක් තියෙනවා. ඔයා මේ වෙනකන් ට්‍රේඩ් කරපු විදිහයි කොහොමද ඇත්තටම මොනවද ක්‍රිප්ටෝ කියලා අපි කරන්නේ මොනවද කියන එක අපිට එතනට ගියාට පස්සේ හුඟක් දුරට වැටහෙනවා. කියන්නේ අපි ඇත්තටම ඇඳිලා ඉන්නේ මේ හුඟක් කරන්නේ ක්‍රිප්ටෝ ගන්නනවා කියලා උගන්නන මිනිස්සු උනත් කරන්නේ හුඟක් බොරුව තමයි කරන්නේ. ඒගොල්ලොන්ගේ වැඩේ කරගන්න තමයි ඒගොල්ලෝ මේක කරන්නේ. ඒ හින්දා චුට්ටක් තනියම ඉගෙන ගන්න try කරන්න. හරි ඉතින් අපි ට්‍රේඩින් කරනකොට මේ දියුණු වෙන ලෝකේ අලුත් දේවල් දවසින් දවස එළියට එනවා. ඉතින් අපි එන දේවල් එක්ක අපි හොඳට හොයලා බලලා අපිට ගැළපෙන දේවල් අරගෙන තාක්ෂණිත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන. නැත්නම් අපිට මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බෑ. අපි ෆේල් වෙනවා. හරි එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ගිලෙනවා. හැමෝටම ජය වේවා.